සාමාන්‍ය සමයේ 18 වන සතිය සඳුදා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රේමාන්තනේ මිනිස්සුන්ව සතුටු කරලා වැජබෙනවද? ස්වාමින් වහන්සේව සතුටු කරලා මැරෙනවද? ඒක ඔබගේ තීරණය. හරි ලේසි ඔබ මිනිස්සුන්ව සතුටු කරන කෙනෙක් වුණා. මිනිස්සු කියන දේ තන්නේ හැටියට ඇනේ ගහන. ඔබ මිනිස්සුන්ව චාටු බස් වලින් පුම්බලා උඩ තියන තැන්වලදී ඔබට ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ෂේප්මන්ට් න්‍යාය කියලා. ඒ පැත්තත් මේ පැත්තත් බැලන්ස් කරගෙන ඉන්න ප්‍රතිපදාවක්. නමුත් ස්වාමීන් වහන්සේ අද අභියෝග කරන්නේ ජෙරමියාට. දැන් ජෙරමියා මගේ ප්‍රමාන්තනී ජෙරමියාට කිව්වේ විනාශයේ දිවසිවරය. මොකද ජෙරමියා කට ඇරියොත් කතා කරේ විනාශය. ඉතින් මිනිස්සුන්ට අප්පිරියයි, මූසලයි, මුස්පේන්තුයි. දකින්නකොටත් අහක් කරනවා. මේ මිනිස්සයා එපා. ඒක මොකද එයාලගේ දැන් මේ අපි ජුදයාවේ කතා කරන්නේ දක්ෂිණ රාජ්‍යයේ අවසාන රජ තමයි ෂෙදකියා කියලා කියන්නේ. ඒතර ෂෙදකියාගෙන් පස්සේ රාජධානිය සම්පූර්ණයෙන්ම බැබිලෝනියාව යටත් කරගන්නවා. ඉතින් මේ වෙනකොට ෂෙදකියාට සැලැස්මක් තිබුණා අනිත් මන්ත්‍රණ සභාවත් එක්ක කතා කරලා බැබිලෝනියාට පහර දෙන්න. ඉතින් ඒකට මගේ ප්‍රේමන්තේ හනනියා පුදුම විදියට රජව සතුටු කරන විදිහේ දිවස්වැකි තමයි කිව්වේ. දෙවියන්වහන්සේගෙන් විමසනවට වඩා එයා රජව සතුටු කරලා. ඉතින් ඒක හරි ලේසි දෙවියන්වහන්සේගේ නාමයෙන් මිනිස්සුම සතුටු කරන්න. ඒතර එයා කියන්නේ අවුරුදු 2කින් දේව මන්දිරය දන්දීරෙන් අරන් ගිය දේවල් ආයෙත් අරන් යනවා. මේ හරි දිග සුන්දර ටික මල් සීනි බෝල පොරොන්දු ගොඩක් දෙද්දී මිනිස්සු ඔක්කොම කැමති වුණා. අනිත් පැත්තෙන් ජෙරමියා කිව්වා ඔබ බැබිලෝනියාවේ නබුකඩ්නසාර රජතුමාට යටත් වෙන්න. ඒක පෙන්වන්න දෙවියන් වහන්සේ ජෙරමියාට කියනවා ඔබ ගිහිල්ලා වියගහ කරේ තියාගෙන ගිහිල්ලා කතා කරන්න. වියගහ කරේ තියාගෙන කතා කරන්න. මේක තමයි වෙන්න යන්නේ ඔබට. නිසා මං කියන්නේ ඥාන යටත් වෙන්නයි කියලා කියන්නේ. ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ගේ සැලැස්ම අතාරින්න. මොකද ඒක ඒගොල්ලන්ට සුන්දර සැලැස්මක් නිසා. සාහෙදකියා හනනියා තවදුරටත් ඒකට පෝර දාපු නිසා. මගේ ආදර ප්‍රේමාන්තනි අප දකිනවා මොකද්ද හෙදකියා මොකද වෙන්නේ? තව ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩා දැමූ පසු සමිදාන වහන්සේ ජෙරමියාට කතා. දැන් හනනියා මොකද කරන්නේ? ජෙරමියා ප්‍රසිද්ධියේම ජෙරමියාගේ වියගහ කඩලා කියන මේම තමයි කඩන්නේ බැබිලෝනියාව. දැන් කවුද යක කියන්නේ? දෙවියන්ස් කියන වචනයක් නෙමෙයි. දැන් මේ මනුස්සයා මොන භයානක දෙයක්ද කියන්නේ? මුළු ජනතාවක්ම නොමග යවනවා. දෙවියන් වහන්සේ කියනවා කියලා. බොරු දිවසිවරු. අන්ධෙක්ට පුළුවන් අන්ධෙක්ට මඟ පෙන්වන්න. මගේ ප්‍රේමාන්තනි දැන් ඒක හරි වැදගත්. ඔබගේ මගේ ජීවිතයේ ඔබ ජෙරමියාව අඳුර ගන්න එක. හනනියාව තෝරගන්න එක. හනනියාව අඳුර ගන්න එක. ජෙරමියාව තෝරගන්න එක. ඉතින් ඔබ දෙවියන් වහන්සේගේ පණිවිඩ කවදාවත් හරි සුන්දර ෂා වව් මාර නියම් ඊළඟ බලාපොරොත්තු වෙන්න එපා. සමහර දෙවියන් වහන්සේ ඔබට අකමැති දේ කරන්න කියන්නේ. ඔබට අපේ නරුණාසගේ කැඳ වෙන්නේ ඔබට අකමැති තැනකින්. ඔබට හිතාගන්න බැරි දෙයකින්. එතනදී ජෙරමියාට ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා නුඹ ලී වියගහක් කැඩුවේය. ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නේ මේ සමිදාන වහන්සේ වදානසේක. අතරම අවුරුදු 2කට පස්සේ හනනියා කිව්වේ අර ඔක්කොම ආයිතම් ප්‍රතිසංස්කරණය කරනවා කියලා කියනවා. හැබැයි හනනියා අවුරුදු 2කට පස්සේ මැරෙනවා. ඒක තමයි භයානකත්වය. ඒ මැරෙනකම් මිනිස්සු හිතුවේ හනනියා තමයි හරි කියලා. ජෙරමියා වැරදි කියලා. හැබැයි ජෙරමියා දෙවියන් වහන්සේව විතරක්මයි සතුටු කරන්න බලන්නේ. අද උන්වහන්සේ අපි දකිනවා ස්වාමීන් වහන්සේ මේ වචන අස්සෙන් කියවලා බලද්දී ස්වාමීන් වහන්සේට මහා වේදනාවක් ස්නාවක ජෝම්තුමාගේ මරණයත් එක්ක තමුන්ගේ ඥාති සහෝදරයා පෙරමග සූදානම් කරන කෙනාව මරලා. ඇයි? එයා ප්‍රසිද්ධ ස්නාවක ජෝම්තුමා කතා කරලා කිව්වා හෙරෝදියස් හෙරෝද්ගේ සහෝදරයාගේ බිරිඳව තියාගන්න එක වැරදි හිවලා කියලා. කියන දේ කියද්දී ඒක චැලෙන්ජ් එකක්. ඒක එයාව අභියෝගයකට දාපු නිසා තමයි ස්නාවක ජෝම්තුමා මරන්නේ. මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ කැමති දේ කරද්දී ලෝකේ ඔබට ආවඩන්නේ නැහැ. දැන් ජේසු අනිත් පැත්තෙන් ගත්තාම අසංඛ්‍යාත ජනතාවක් ජේසු පස්සේ එනවා. ඇයි? මේ ගමනේ මග විතරයි. අග නෙමෙයි. ගමනේ මගදී අපිට එක්තරා තලයකට යද්දී ඔබ ප්‍රසිද්ධ වෙනවා මගේ ප්‍රමාණය. එයාලට දේවල් ලැබෙන තැනකට යද්දී දැන් උදාහරණයක් විදිහට ජීවන්තමාගේ 6 වෙනි පරිච්ඡේදය අපි දකින්නේ 66 වෙනි වගන්තියේ ජේසු අහනවා ඔබත් මාව දාලා යනවද? ඇයි? ජේසුගේ ගෝලයන්ගෙන් භාගයකට වඩා අතෑරලා ගියා කියලා කියනවා.
ජේසු මගේ මාංශය අනුභව කරන්න ඕනේ කියලා කියන්නේ. ඒතර ඒ අභියෝගයේදී ජේසු ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. මිනිස්සු කියන දේ කරනකම් කියන්නේ මිනිසුන්ට සතුටු වෙන තලයක ඉන්නකම් හොඳයි. ඊට පස්සේ තමයි හෙරෝද් ඉස්සරහා ජේසුව මරන්න කියලා කියන්නේ. බරබ්බාස් දෙන්න කියලා කියන්නේ. පිලාත් ඉස්සරහාම කෑ ගහන්නේ. ඉතින් මායාදර ප්‍රමාන්තක මේක තමයි ජීවිතය යථාර්ථය. ඉතින් ජේසු හුදකලා තැනකට වෙන්ව උරුවකින් යනවා. ඇයි? ජීවිතේ මේක දරන්න ජේසු මිනිස්සෙක් 100ක් මිනිස්සෙක්. තමුගේ සහෝදරයා ඥාතියා මැරුවා කියද්දී තමුන්ටත් ඒ ඉරණම ලැබෙයි කියන දේ මෙනෙහි කරන්නට ඒ තාත්තගේ කැමැත්ත. ඒකයි මල්ලියනේ කිව්වේ තාත්තා පුළුවන් නම් පුළුවන් මේ පාත්‍රය හක් කරන්න. මගේ කැමැත්ත නෙමෙයි වාසගේ කැමැත්ත. මගේ ආදර ප්‍රමාන්තනේ එහෙම අරගලයකන ජේසු මහා ජනකායක් දකිද්දී ජනතාව ගොඩින් දුවගෙන එද්දී ජේසු ඉවුරෙන් ගොඩට යන්න ඉස්සෙල්ලා ගොඩින් දුවගෙන එද්දී ජේසුට කේන්ති යන්නේ නැහැ. මහා අනුකම්පාවකින් රෝගීන්ව සුව කරනවා. එයාලට කතා කරනවා. මගේ ආදර ප්‍රමාන්තනේ ඔවුන් යන්නට සමස්සූ කාල ශ්‍රාවකයන් වහන්සේ වෙතව මේ පාළු තැනකි දැන් රෑබෝ වී ඇත ගම්වලට ගොස් කෑම වලට ගන්නා පිණිස සමූහා යන්න හැරියම නැහැ කියේ. අත හොද ගන්න සම්ප්‍රදාය පිලාත් කල්චර් එක. කියන්නේ බෝලේ පාස් කරනවා. දැන් හරි උපදේශ දේශනා කරන්න. හැබැයි පර්ස් එකට තට්ටු වෙන තැනදී යවන්න. අභියෝගය වෙන වෙලාවෙදී යවන්න. ඒතට යන්නේ නැහැ. හරියට ආදරය කරන කෙනා මගේ ප්‍රමාන්තේ රිදෙනකන් ආදරය කරන්න එපා. ජේසු ආදරය කරේ එහෙමනේ. ජේසු ගෝලයාට කියා දෙන්නෙත් එහෙම ආදරය කරා. අවස්ථාවාදීව පාස් කරන්න නෙමෙයි. ඉතින් මිනිස්සුන්ට සතුටු කරන අය අවංකව ආදරය කරන්නේ නැහනේ. සතුටු කරනවා විතරයි එයාගේ දේ කරගන්න. ඊට පස්සේ පාවිච්චි කරන් පස්සේ විසි කරනවා. දැන් ගෝලයේ සාමාන්‍ය පු탁ජන තලයේ කියන්නේ අර යවන්න. ස්වාමීන් වහන්සේ කියනවා ඔවුන්ව යවන්නට අවශ්‍ය නැත. ඔබ උන්ට කරන්න දෙන්න. මගේ ආදර ප්‍රමාන්තනේ දැන් මේක තක්කු මුක්කු වෙන කතාවක්. ඔබ උන්ට කරන්න දෙන්න. ජුදාසෙම පර්ස් එක හිමීට අරගෙන යන්න කතා කරන්න එපා පන්නන් දෙන්න මට account balance කරන්න බෑ කියලා. දැන් එතන ඔබ කන්න දෙන්න කියලා මෙතන පිරිමි විතර 5000 කියනවා වැඳරේට යන 10000යි ඒ දරුවෙක්වත් ඉන්න 15000යි. සමහර විද්වතුන් කියනවා 20000ක් පතිතිය කියලා. දැන් මේ අනේ තියෙන රස්සාවල් ඔක්කොම දාලා ඇවිල්ලා ජේසු මොන ගිනිගොඩකද මේ මනුස්සයන් දාලා. හේතුවක් එක්ක. මේක ජාන්තුමාගේ 6 වෙනි පරීක්ෂණයේ 10 වෙනි වගන්තයේ කියනවා පිලිප්ගෙන් උන්වහන්සේ කියන්නේ එහෙම අහන්නේ ඔය පරීක්ෂා කරන්න. මොකද උන්වහන්සේ මොකද්ද කරන්න කියලා දන්න නිසා කියලා. උන්වහන්සේ අපිට මට කියා දෙන දෙයක්. සිද්ධියකට දාලා කියා දෙන විදියක්. ආදරය කරන්න. ජීවිතේ රිදෙනකම්. ඉතින් මොකද වෙන්නේ? උන්වහන්සේ කියනවා මොකක්ද? ජේසුස් වහන්සේ උන්ට වදාළේ කවුද අපලඟ මේ ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකි. මනුෂ්‍ය තලයේ මොකද්ද කරන්නේ? කරගන්න බෑ. ආදරය කරන්න බෑ. ප්‍රමාණවත් නැහැ. දුර්වලයි, දුබලයි, සීමා සහිතයි. ස්වාමීන් වහන්සේ කියනවා. ඔය දේ උන්වහන්සේ කියනවා ඒවා මෙතනට ගෙනෙන්න. ඒවා මෙහි මා වෙත ගෙනෙන්න. මට දෙන්න. ඒකයි මගේ තේරුම. ඔය දේ මට දෙන්න. ආශිර්වාදය කඩලා උන්වහන්සේ යාඥා කළ ආශිර්වාද කළා කඩලා ඒක නැවත ගෝලයන්ට දෙනවා යාලට දෙන්න. මගේ ආදර ප්‍රමාන්තනේ ඔබ මම මෙතන කැඩෙන්න ඕනේ. ජේසුගේ අතේ හැබැයි කැඩිලා ඔබගේ රාමු චප්ප වෙලා ඔබගේ හිතන විදියල් වෙනස් වෙලා සමහර නන්නත්තර වෙලා ජේසු ඔබ ආශිර්වාදයක් කරන්නේ. ඒක ඔබගේ තියෙන දේ ජේසු හරහා යද්දී ප්‍රතිහාරය වෙන්නේ. ඔබ තනියම අරගල කරලා දඟලනවා නෙමෙයි. ජේසු හරහා යනවා. හැම අත්දැකීමක් මුනාසේ හරහා යන්නට ඕනේ. ඒතර ඔබ හැමතිස්සෙම ඔබගේ ફોකස් එක අරමුණ වෙන්න ඕනේ. මම ජේසු කියන දේ කරනවා. ජේසුව සතුටු කරනවා කියන එක. එතනදී ඔබ මිනිස්සු ගැන බලන්නේ නැත්තේ. මිනිස්සු මොනවද කියන්නේ? මිනිස්සුගේ ප්‍රතිචාරයක් නොබලා ආදරය කරන්න ඉගෙන ගන්න. ඔබව ජේසු හරහා යද්දී. එනිසා මිනිස්සු ඔබ පාවිච්චි කරයි. මිනිස්සු ඔබ අගය කරයි. විසි කරයි. ලං කරගනි. නමුත් ඔබ ආදරය කරයි. ඒ ආදරය කරන්නේ ඔබ ස්වාමීන් වහන්සේ හරහා ගියයින් පස්සේ හැම වෙලාවෙම මම කොහොමද මේ සිද්ධියේදී ජේසුව සතුටු කරන්නේ? ඒ අවස්ථාවදී පුද්ගලයා ඒ පුද්ගල බැටළුවගේ ගඳ දරාගෙන ආදරය කරන්නේ. පාවිච්චි කරන්න නෙමෙයි. ආදරය කරන්න. ජේසුගෙන් ඉගෙන ගන්න. අමාරු වෙද්දී අහක් කරන්න නෙමෙයි. අන්තිම දක්වා ආදරය කරන්න. ඔබගේ දුබල ජීවිතය ජේසු හරහා යන්න. මගේ ආදර ප්‍රමාන්තනේ ඒක අභියෝගයක්. නිසා හැම වෙලාවෙම ජෙරමියා ස්වාමීන් වහන්සේව සතුටු කරන්නට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා වගේ ඔබ මට වගකීම තියෙන්නේ. උන්වහන්සේගේ කැමැත්ත රිදෙනකම්ම, ඉරණකම්ම, මැරෙනකම්ම කරන්න. ඒ ගැන සිතා බලන්න.
ආමෙන්. ජේසුස් පිටයි.